daily vlog එකක්. ඉතින් අපි බලමු මේ එක මොන වගේ එකක් වේද කියලා. ඉතින් guys ඔන්න දැන් තමයි මම ක්ලාස් ඇරලා ආවේ. මට උදේ තිබ්බා සිංහල ක්ලාස්. ඉතින් ඒ ක්ලාස් ඇරලා ආවේ දැන්. ඉතින් දැන් වෙලාව 10ට තමයි පන්ති ඉවර වෙන්නේ. 10ම විතර වෙලා ඇති. මොකද ඉන්න චුටි වෙලාවකුත් යන නිසා. ඉතින් මුලින්ම මම්මගේ ක්ලාස් බෑග් එක අස් කරලා මට ක්ලාස් එකේ දීපු හෝම්වර්ක් එකක් තිබ්බා. දැන් පත්‍රයක් හදන්න. ඉතින් මම ඒක හදන්න තමයි යන්නේ. ඉතින් ගොඩක් අය ඉල්ලලා තිබ්බා vlogs. ඒ කියන්නේ මම vlogs ගෙනාවේ සතියකට සැරයක්, සති දෙකකට සැරයක්, නැත්නම් මාසෙකට සැරයක්. ඉතින් ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබ්බා ඉක්මනට vlogs ගේන සහ මගේ ෆෑන්ස්ලා views-ලා ගොඩක් අඩු වෙලා තිබ්බා. සහ subscribe ලාත් අඩු වෙලා තිබ්බා. ඉතින් මම හිතුවා සතියකට දෙපාරක්වත් vlog එකක් දාන්න ඕනි කියලා. ඉතින් දැන් මම බලන්නේ මේ මට මොනවද ක්ලාස් වල වැඩ තියෙන්නේ කියලා. guys ඔන්න මේ ටයිම් එකේ මගේ කාමරේට එළිය පේන view එක තමයි ඔය. ඉතින් දැන් මම ගොඩක් රස්නේ නිසා ගස් ලැබු ජූස් එකක් හදාගත්තා. ඉතින් මේක හරිම රසයි. මම ගොඩක් ආසයි පළතුරු වලින් හදන ජූස් බොන්න. කිව්වනේ මම දැන්වීමක් හදන්න තියෙනවා කියලා මට. ඉතින් දැන් මම ඒක හදන ගමන් තමයි ඉන්නේ.
ස්ටඩි ටේබල් එකේ ටේබල්ස්ලෝ දෙක අපේ අම්ම වෙනස් කරලා තිබ්බ මම ඉස්කෝලේ ගිහින් එනකොට. ඉතින් ඒ ක්ලෝත් එකටත් මම හරිම ආසයි. ඉතින් ඔය තියෙන මගේ ගාව දැන් තියෙන කැක්ටස් ටික. ඉතින් දැන් මේ දැන්වීමේ හදන්න තියෙන්නේ කොරෝනා. ඒ කියන්නේ කොවිඩ් වෛරසය දුරු කරන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැන. ඉතින් අපිට ක්ලාස් එකේදී හැදුවේ ඩෙන්ගු මර්ධනයට. ඉතින් ගෙදරදී හදන් එන්නේ කොරෝනා වෛරසය මැඩලීමට. ඉතින් ඒක නිසා මේක හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේකෙ වැඩිය කතා කරන්න නැහැ. ඉතින් ගොඩක් අය කියලා තිබ්බනේ වැඩිය කතා කරන්න එපා, කම්මැලි, බලන්න අපිරියයි. ඉතින් ඒ නිසා මම වැඩිය කතා කරන්නේ නැහැ. මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරලා එකතු වෙන්න. පරණ වීඩියෝස් බලලා like කරන්න, comment කරන්න. මේ වීඩියෝ එක හොඳ නම් මේකටත් like comment කරන්න අමතක කරන්න එපා. ඉතින් guys දැන් වෙලාව 12:05 මට එකමාරට ඩාන්සින් ක්ලාස් තියෙනවා. ඉතින් මම ඒකට යන්නත් ඕන නිසා දැන් මගේ පාඩම් වැඩ ටික නවත්තනවා. ඉතින් අපි ඩාන්සින් ක්ලාස් ඇවිල්ලා හම්බ වෙමු. ඉතින් guys ඩාන්සින් ක්ලාස් ඉවර වෙලා අපි ආවා ඇඳුම් වගේක් ගන්න කඩවල් ටිකකට. ඉතින් ඒකෙන් අම්මට මට ඇඳුම් අරගෙන ආවා. ඉතින් ඔය හේදිගත්තු වීඩියෝ ක්ලිප්ස් එච්චරම ලස්සන නැතුව ඉතින් මම ඇවිද ගන්න. එතකොට පොඩ්ඩක් ඕක වීඩියෝ එකේ එහෙ මෙහෙ යනවා. ඒක නිසා පොඩ්ඩක් ගණන් ගන්න එපා. වීඩියෝ කරනකොට කොහොමත් ඔහොමයි. අද vlog එක ගොඩක් හොඳ වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් තවත් ලස්සන vlog එකක් අරන් එන්නම්. Bye. Please waiting for the new vlog.